අනාථමාර්ථ සින්දුවට පාවිච්චි කරපු ලස්සන කෝඩ්ස් එක අපි දැන් ඉගෙන ගමු. ඔරිජිනල් සින්දුවේ තියෙන කෝඩ්ස් වලට අමතරව ටිකක් වෙනස් කෝඩ්ස් අපි ඇඩ් කරා. එහෙනම් අපි දැන් බලමු මොනවද ඒ කෝඩ්ස් කියලා. ඔයාලට මේ සින්දුව පටන් ගන්න තියෙන්නේ E minor add 9 කෝඩ් එකකින්. ඔයාලට කැමති නම් මේක පටන් ගන්න පුළුවන් E minor 9 කෝඩ් එකකින්. ඊළඟ පාඩ එකේදී ඔයාලට ප්ලේ කරන්න තියෙන්නේ E minor add 9 කෝඩ් එකම තමයි. ඒක පොඩි පාර්ට් එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ ආයෙන්නේ A minor 6 කෝඩ් එකට. ඔන්න ඔය කෝඩ් එකට. එතනදි පාර්ට් එක ප්ලේ කරනවා මෙන්න මේ විදිහට. මුළු පාර්ට් එකම ප්ලේ කරොත් ඊට පස්සේ වල ප්ලේ කරන්න තියෙන්නේ E minor 7th, E minor 9th, E minor 7th, C bass එකක් එක්ක A minor 6 කෝඩ් එක. නැවත ආයිත් E minor 7th කෝඩ් එකට එනවා. එතකොට මේක ප්ලේ වෙන්න ඕනේ. ඊට පස්සේ අප් ප්ලේ කරනවා E minor 7th, A minor 6th C bass එකක් එක්ක. ඊට පස්සේ අප් ප්ලේ කරනවා B7 කෝඩ් එක. මේක අපිට පටන් ගන්න පුළුවන් E minor 7th එකකින්. ඊට පස්සේ මෙතන D note එකට එද්දි. මෙතන D note එකට එද්දි ඔයාලට ලස්සන කෝඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මෙන්න මේ කෝඩ් එක. D6 add 9 කෝඩ් එක. ඊළඟ කොටසේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක C major 9 කෝඩ් එක. C major 9 කෝඩ් එක ලස්සන කෝඩ් එක. නැවතත් අපිට ඕන නම් D6 add 9 කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් B minor 7 කෝඩ් එක. ඊට පස්සේ අපි E minor 11 කෝඩ් එකට එනවා. ඊට පස්සේ අපි එන්නේ A minor 7 කෝඩ් එකට. එන්න කලින් වාට පුළුවන් කැමති නම් G sharp dim 7 කෝඩ් එකක් පාවිච්චි කරන්න. මේ විදිහට. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන E7 flat 9 කෝඩ් එකක් පාවිච්චි කරන්න. E7 flat 9 කෝඩ් එක පාවිච්චි කරන්න. බේස් එකට E note එකක් ඇඩ් කරලා. හරි. දිව්‍ය තුරු වගේ වෙද්දී මෙන්න මෙතන B note එකට එද්දි අපිට පුළුවන් ඕන කැමති නම් ඇඩ් කරන්න C major 7 flat 5 කෝඩ් එකක්. අපි ප්ලේ කරන්නේ F sharp note එක bass note එකේ තියාගෙන. නැවත ආයිත් A minor 7 එකට වෙන්න පුළුවන්. නැත්තම් C එකට එන්නත් පුළුවන් කැමති නම්. නැත්තම් A minor 7 එකෙම ඉන්න පුළුවන්. ඔබයි ආදරේ කියන තැන දුවට පාවිච්චි කරන්න පුළුවන් D major D9th C bass එකක් එක්ක. ඊට පස්සේ E minor 7th B bass note එකක් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් B7 පාවිච්චි කරන්න. D major D9th E minor 7 B7th. නැත්නම් වාඩ පුළුවන් D major D9th B7 වලට විතරක් මෙන්න. හරි මේ විදිහට තමයි අපේ කෝරස් එකේ කෝඩ්ස් එක ඇඩ් වෙන්නේ. ඉන්ටර්ලූඩ් එකක් පටන් ගන්නවා E minor කෝඩ් එකකින්. කැමති නම් ඔයාලට E minor 7 11 පාවිච්චි කරන්න පුළුවන්. B flat එකට ඉද්දී අපි පාවිච්චි කරනවා G dim කෝඩ් එක. ඔයාලට කැමති නම් G dim 7 කෝඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. පස්සේ ওই පාර්ට් එකම ආයෙත් ප්ලේ වෙන්නේ. A එකට එනවා. A එකට ඉතින් අපි පාවිච්චි කරන්න පුළුවන් A minor එකක් නැත්නම් A minor 7 කෝඩ් එකක්. ඊට පස්සේ අපි දිවි තුන තුරු මගේ එකම පාර්ට් එක ප්ලේ කරනවා. එකක් පටන් ගන්න A minor 7 එකකින්. ඊට පස්සේ B note එකට ඉතින් අපි පාවිච්චි කරන්න පුළුවන් ලස්සන කෝඩ් එකක්. C major 7 flat 5 එකක් අපි කලින් වීඩියෝ එකක් කතා කරා. ආයිත්
B7 A-7 එකකට එනවා නැත්නම් A-11 එකකට එනවා. ඊට පස්සේ D major C bass එකක් එක්ක D9th අපි ආයෙත් B bass note එකක් එක්ක E minor එකට එනවා. E-7 chord එකකට. ඊට පස්සේ අපිට verse එක පටන් ගන්න තියෙනවා B7 chord එකකින්. verse එකක් පටන් ගන්නවා B7 chord එකකින්. G එකට එද්දී අපේ ආදරේ කියද්දී අපි E-7th B7th E-7th play කරනවා. ආයි මේක repeat වෙනවානේ. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් B7 chord එකත් එක්ක B7th flat 9th chord එක. සදා වෙනස් වෙන්න පා කියන තැනදී වෙනස් කෝඩ්ස් එකක් පාවිච්චි කරලා තියෙනවා ලස්සන ascending bass line එකක් එක්ක. මුලින්ම ප්ලේ කරනවා G major ඊට පස්සේ ප්ලේ කරනවා A flat dim chord එකක්. අපිට කැමති නම් dim 7th එකක් කරන්න පුළුවන් F එකක් add කරලා. ඊට පස්සේ අපි A-11 chord එක ප්ලේ කරනවා. ඊට පස්සේ අපි B flat dim 7 chord එක ප්ලේ කරනවා. ඊට පස්සේ නැවත B7 එකට එනවා. ඊට පස්සේ අපි C13 chord එක ප්ලේ කරනවා. හරි ලස්සන chord එකක්. ඊට පස්සේ ප්ලේ කරනවා E-7 chord එක නැවත. මෙතෙන්දී වල ලස්සන වැඩක් කරන්න පුළුවන්. අපි G major එකෙන් පටන් ගන්නවානේ. ඊට පස්සේ ප්ලේ කරන්නේ A flat dim chord එකක් නේ. වල පුළුවන් මෙන්න මේ A flat එක G flat එකකට ගෙනල්ලා A flat -7 flat 5 එකක් ප්ලේ කරන්න. නැත්තම් A flat එක මෙහෙම තියාගෙන A flat dim 7 එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. කැමති chord එකක් පාවිච්චි කරන්න වාගේ කැමැත්ත අනුව. මම A flat dim chord එක පාවිච්චි කරනවා. අපි එනවා A-11 chord එකට. ඊට පස්සේ වාර පුළුවන් A-7 flat 5 එකක් ප්ලේ කරන්නත්. ඊට පස්සේ අපිට වෙන්න පුළුවන් අපි B flat dim 7 chord එකට. හරි ඊට පස්සේ දිවි යුතු වෙනතුරු මගේ පාට් එක තමයි ප්ලේ කරන්න තියෙන්නේ. එතෙන් දුවට පාවිච්චි කරන්න පුළුවන් A-7th. මෙතනදී B note එකට දුවට පුළුවන් ලස්සන chord එකක් පාවිච්චි කරන්න. C major 7th flat 5 chord එක. ආයෙත් නැවත අපි A-11 chord එකට එනවා. ඊට පස්සේ බය ආදරේ කියද්දී අපි D7th E minor ඊට පස්සේ B7th එන්න පුළුවන්. නැත්නම් මේ විදිහට එන්නත් පුළුවන්. පස්සේ D9th එකක් C bass එකක් එක්ක ඊට පස්සේ E-7 chord එකක් B bass එකක් එක්ක ඊට පස්සේ නැවත අපි B7 chord එකට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි verse එකට chord set කරන්නේ.